ඔයාලා හිතනවා ඇති මට අමාරුවක් නැහැ. මට ලෙඩක් නැහැ. මං හොඳින් ඉන්නවා කියලා. ඔයාලා දන්නවද ලක්ෂ ගණනක් මිනිස්සු නිහඬවම මරණ රෝගයක් තියෙනවා. අන්න ඒ රෝගය ගැන තමයි අපි කතා කරන්නේ. ඔයාලා දන්නවා බොහෝ දෙනෙක් මේ රෝගේ මොකක්ද කියලා. ඒක තමයි අතිරුධිර පීඩනය. රෝග ලක්ෂණයක් නැහැ, මුකුත් නැහැ. එකපාරටම මිනිස්සෙක් මරලා දාන්න පුළුවන්. නැත්නම් මැරිලා වැටෙන්න පුළුවන්. ඔයාලා දැකලා ඇති YouTube වීඩියෝ වලින් අපි ඩ්‍රයිවිං කරන ගමන් කාර් එක යන ගමන් එකපාරම heart attack එකක් නැත්නම් මොලේ නහර පිපිරලා මිනිස්සු මැරෙනවා. නාන ගමන් මැරෙනවා. ප්‍රවෘත්ති සාකච්ඡා කරන ගමන් මැරෙනවා. සෙල්ලම් කරන ගමන් මැරෙනවා. ඉතින් මේ අදිරුදුර පීඩනයට තැනක් වෙලාවක් නැකතක් නැහැ. ඕන වෙලාවක අපිව මරලා දාන්න පුළුවන්. ඒ නිසා මේ භයානක රෝගය ගැන අද ඔයාලත් එක්ක කතා කරන්න හිතුවා මේ නාලිකාවේ. මොකක්ද මේ අතිරුධිර පීඩනය කියලා කියන්නේ? අතිරුධිර පීඩනය කියලා කියන්නේ මෙන්න මෙහෙමයි. හෘද වස්තුවෙන් පොම්ප කරන රුධිර නාලිකාවල ගමන් කරනකොට යම්කිසි පීඩනයක් රුධිර නාලිකාවල ඇති වෙනවා. ඒක සම්මතාවයක් තමයි රසදිය මිලිමීටර් 120ත් 80ත් කියලා තියෙන්නේ. නමුත් මෙය 140ත් 90ත් අතර වගේ අගයකට වඩා ඉහළ යනවා නම් අතිරුධිර පීඩනය කියලා වෛද්‍යවරු නිර්දේශ කරනවා. 140ත් 90ත් අතර අගයකට වඩා වැඩියෙන් ඔබට රුධිර පීඩනය තියෙනවා නම් ඔබ අනිවාර්යයෙන්ම ප්‍රවේශම් වෙන්න ඕනේ. රුධිර පීඩනය පරීක්ෂා කරගන්න ඕනේ. අතිරුධිර පීඩනය වැළඳෙන්න ප්‍රධාන වශයෙන්ම හේතු කාරණාවක් වෙනවා පාරම්පරිකව අපගේ පරම්පරාවට අතිරුධිර පීඩනය දින පරම්පරාවක් නම් අපිට ඒ රෝගය වැළඳෙන්න පුළුවන්. ඒ වගේම තමයි අධික ලුණු භාවිතය, වක්ගඩු රෝග තියෙනවා නම්, ඒ මානසික ආතතිය නිතර ඉන්නවා නම්, දුම් පානය, මත්ද්‍රව්‍ය පානය පෙළෙනවා නම් මේ වගේ කරුණු කාරණා රසක් බලපානවා අතිරුධිර පීඩනයට. එතකොට අපිට පුළුවන් අතිරුධිර පීඩනය වළක්ව ගන්න නම් දුම් පානය නවත්තන්න පුළුවන්, මත්ද්‍රව්‍ය පානය නවත්තන්න පුළුවන්, මානසික ආතතියෙන් කරන වැඩ ටිකෙන් පොඩ්ඩක් ඈත් වෙන්න පුළුවන්, අධික ලුණු භාවිතය වළක්ව ගන්න පුළුවන්. මෙන්න මේ කරුණු කාරණා කිරීම තුළිනුත් අපිට පුළුවන් අතිරුධිර පීඩනය වළක්ව ගන්න. ඒ වගේම තමයි අධික තරබාරුකම, ව්‍යායාම නොමැතිකමත් රුධිර පීඩනය වැඩි කිරීමට හේතු වෙනවා. ඒ හින්දා ව්‍යායාම කිරීම තුළින් අපගේ ස්ථූලභාවය අඩු කරගන්නත් පුළුවන්. ඒ වගේම රුධිර පීඩනය නියමාගයකට ගේන්න පුළුවන්. ඉතින් අතිරුධිර පීඩනය වැළඳීම තුළින් අපගේ මොළයට, වක්ගඩුවට, හෘද වස්තුවට, ඇස් පෙනීමට මේ හැම දෙයකටම හානි වෙන්න පුළුවන්. ලොකුම හානිය තමයි අපගේ ජීවිතයේ ඕනම අවස්ථාවක නැති වෙන්න පුළුවන්. ඒක තමයි මේකට නිහඬ මාරය කියලා කියන්නේ. නිහඬවම මිනිස්සු මරනවා. කිසිම කතාවක් නැහැ, මුකුත් නැහැ. අපි දන්නෙත් නැහැ. අපි මැරිලා වැටෙනවා අපි දන්නෙත් නැහැ. ඒ නිසා මේ රෝගය ගැන ඔබ අනිවාර්යයෙන්ම අවධානය යොමු කරන්න ඕනේ. අවධානය යොමු කරලා ඉවරලා මේක වළක්ව ගන්න ඕනේ. අපිට සාමාන්‍ය ක්‍රම වලින් මේක වළක්ව ගන්න බැරි නම් වෛද්‍යවරයෙක් ලවා රුධිර පීඩනය පරීක්ෂා කරගෙන මේකට අදාළ කරන බෙහෙත් තියෙනවා. මේ බෙහෙත් පාවිච්චි කිරීම තුළින් පුළුවන් මේ රුධිර පීඩනය සාමාන්‍ය අගයකට ගන්න. අතිරුධිර පීඩනයට පාවිච්චි කරන බෙහෙත් ගැන වැදගත් දෙයක් ඔයාලට කියන්න ඕනේ. වෛද්‍යවරු ඔයාලට බෙහෙත් දෙන්න ඔයාලගේ ජීවිතය රැක ගන්න. හිතුමතේට බෙහෙත් බොන්න එපා. වෛද්‍යවරු නිර්දේශ කරලා තියෙන ආකාරයට බෙහෙත් බොන්න පටන් ගන්න. හේතුව තමයි ඔබ ඔබේ පවුලට, ඔබේ හිතවතුන්ට අත්‍යවශ්‍ය පුද්ගලයෙක්. ඒ අත්‍යවශ්‍ය පුද්ගලයාගේ අහිමිවීම ඒ පවුලකට දරා ගන්න බෑ. ඒ නිසා ඔබට වගකීමක් තියෙනවා. ඔබට අතිරුධිර පීඩනය තියෙනවාද කියලා පරීක්ෂා කරලා බලන එක. ඒ වගේම තමයි ඔබට අතිරුධිර පීඩනය තිබුණොත් ඒට අදාළ කරන බෙහෙත් බොන එක ඔබගේ වගකීම. හේතුව තමයි ඔබේ දරුවෝ, ඔබේ බිරිඳ, ඔබේ දෙමව්පියෝ, ඔබේ හිතවතුන් ඔබ නැතිව ජීවිතය ගෙවන්න බැරි මට්ටමක ඉන්න පුළුවන්. ඒ නිසා මේ සමාජයට වැදගත් පුද්ගලයෙක්, ඒ වගේම ඔබේ පවුලට ඔබ ඉතාමත් වැදගත් පුද්ගලයෙක්, ඔබ අත්‍යවශ්‍ය පුද්ගලයෙක් පවුලට. ඒ නිසා නිකන් නිකරුණේ ඔබේ ජීවිතය නැති කරගන්න එපා. අතිරුධිර පීඩනය ගැන අවධානය යොමු කරන්න. අවධානය යොමු කරලා ඔබට නිර්දේශ කරන බෙහෙත් නිවැරදිව පාවිච්චි කරන්න. ඒ සඳහා තියෙන බෙහෙත් වර්ග ගැන අපි කෙටි සටහනක් පහලින් ගෙනෙන්න මේ වීඩියෝ අවසන් වෙනකම් නරඹන්න. අතිරුධිර පීඩනය සඳහා පාවිච්චි කරන බෙහෙත් වර්ග කිහිපයක් මෙහිම අපි ගේන්නවා. මේ ගැන දීර්ඝ විස්තරයක් තවත් වීඩියෝකින් මේ බෙහෙත් සම්බන්ධව ගේන්න. එතකන් මේ වීඩියෝයට අදාළව
ඔබ දැනගත යුතු නිසා මෙන්න මේ බෙහෙත් වර්ග තියෙනවා කියන පණිවිඩය වලට දෙන්න කැමතියි. දැන් ඩයුරටික්ස් මේක මූත්‍රා පෙත්ත කියලා කියනවා. මේකෙන් තමයි පළමුවෙන්ම ඔබට සමහර විට වෛද්‍යවරු බෙහෙත් දෙන්න ස්ටාර්ට් කරන්නේ. එතකොට මේකෙන් වෙන්නේ ශරීරයේ වැඩිපුර තියෙන තරලය ඉවත් කරලා රුධිර පීඩනය සාමාන්‍යයකට ගේන්න උත්සාහ කරන එක. ඒ වගේ තමයි ACE inhibitors. මේකෙන් කරන්නේ රුධිර නාල විශාල කරලා රුධිර පීඩනය අඩු කරලා රුධිරය ගලා යාමට සලස්වනවා. එනලප්‍රිල් කියන පෙත්ත මේ ගණයට ගන්න පුළුවන්. අර ජල පෙත්ත කියන පෙති වලට ගන්න පුළුවන් ලැසික්ස් නැත්නම් ප්‍රූසිමයිඩ් සහ HCT කියන පෙති ටික. ඊළඟට තමයි RBS inhibitors. මේක අර ACE inhibitors වගේම තමයි. නමුත් ඒකේ තියෙන අතුරු ආබාධයක් වෙන කැස අඩු කරලා ගත්ත පෙත්තක් තමයි මේක. මේක ලොසාටන් පොටෑසියම් වගේ පෙති මේ ගණයට වැටෙනවා. ඒ වගේ තමයි කැල්සියම් channel blockers. මේකෙන් කරන්නේ ඇම්ලොඩිපින්, නිපිඩිපින් වගේ මේකෙන් ටක් ගාලා ප්‍රෙෂර් එක අඩු කරනවා. මේකත් මේ රුධිර තරලයේ රුධිර ගමන් කරන නාලයේ මස් පිඩු වල ක්‍රියාත්මක කරලා ඒ මස් පිඩු ඉහිල් කරලා රුධිරය ගලාගෙන යාම පහසු කරනවා, පීඩනය අඩු කරනවා. ඒ වගේ තමයි බීටා බ්ලොකර්ස්. හෘදයේ ගැස්ම අඩු කරන එක, හෘදයේ චලන වෙන එක අඩු කරලා හෘදයේ මාංශ පේශි වල කරන එක. ඒක මෙටප්‍රොලෝල්, ඇටනෝලෝල්, ප්‍රොපනෝල් වගේ බෙහෙත් මේ සඳහා ගන්න පුළුවන්. ඊළඟ තමයි ඇල්ෆා බ්ලොකර්ස්. ප්‍රොසෙසින් වගේ බෙහෙත් තමයි මේ ඇල්ෆා බ්ලොකර්ස් වලට ගණයට අයිති වෙන්නේ. ඉතින් මම හිතනවා වීඩියෝ එකෙන් ඔබට අතිරුධිර පීඩනය ගැන යම්කිසි දැනුමක් ලැබෙන්න ඇති කියලා, කෙටි දැනුමක් ලැබෙන්න ඇති කියලා, අතිරුධිර පීඩනය ගැන කොතරම් භයානක දෙයක්ද කියලා තවදුරටත් කියනවා නම් ලක්ෂ සංඛ්‍යාත කියන්නේ සාමාන්‍යයෙන් සිදුවෙන මරණ වලින් අතිවිශාල සංඛ්‍යාවක් සිදු වෙන්නේ මේ රුධිර පීඩනයෙන් හින්දා, අතිරුධිර පීඩනයෙන් හින්දා. ඒ නිසා ඔබට අතිරුධිර පීඩනය තියෙනවද නැද්ද කියලා සැකහැර දැනගන්න තිබේ නම් බය වෙන්න එපා. අවශ්‍ය කරන බෙහෙත් තියෙනවා. ඒ බෙහෙත් වෛද්‍ය උපදෙස් අනුව පාවිච්චි කරන්න ඔබට නිරෝගී දිවියක් ඇති වෙයි. ඒ නිසා මේ වීඩියෝ වැදගත් කියලා හිතනවා නම් තවත් කෙනෙකුට බලන්න ෂෙයා කරන්න, ලයික් එකක් දාන්න. ඔබගේ අදහස් පහලින් කමෙන්ට් එකක් දාන්න. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් හම්බෙමු. ඔබට නිරෝගීමත් දිවියක්. ආයුබෝවන්.